තේජන කේශවිගේ නාහම කෙල්ලගේ ඔඩොක්කුවේ ඔළුව තියාගත්තේ ලොකු හුස්මක් අතහැරලා. අදහන්න කේශවිගේ පපුවේ හුස්ම ටික නොයා බේරුණේ අපහසුවෙන්. එහෙම යාන්තමට කෙල්ලගේ දිහා බලලා ඇස් චූටි කරපු විදිහෙන් කෙල්ලගේ සුරත ඉබේටම තේජනගේ හිස මත රැඳ වුණා. කෙල්ලගේ අතට මද රස්නයක් දැනුන නිසා කෙල්ල බැලුව ඇස් දෙක තවත් බෝල කරගෙන. අයියේ ඔයාගේ ඇඟ රස්නේ. ඔලුව ටිකක් රිදෙනවා දරුවෝ. තේජන කීවේ ඇසිපියේ හිමීට සලන ගමන්. විඩාපත් බවක් ඒ කොළවන් දෑසල පවා තිබ්බේ. අනේ ටික නිදා ගන්න රත්තරන් අයියේ මං ඔළුව අත ගන්නම්. කොල්ල මදහසක් කෙල්ල දිහාවට පා කරලා සුව පහසුව කෙල්ලගේ උකුල හිස හොවාගෙන දෑස් පියාගත්තේ කෙල්ලගේ හීනි ඇඟිලි සනීපෙට ඒ දුඹුරුවන් කෙස් අතර සැරිසරද්දී. කේශවගේ හිතට දැනුනේ දරන්න බැරි අමුතුම හැඟීමක්. තේජනගේ ජීවිතේ Tamanට විශේෂ ඉඩක් තියෙන විත්තිය කෙල්ලට ඉබේටම හිතුණා. කෙල්ල නොනවත්තාම තේජනගේ හිස පිරිමදිමින් උන්නේ අනිත් අත කොල්ලගේ කම්බුලක් මතින් තියාගෙන. ගෙදර ආවත් කෙල්ලට ලෝභකමේ බෑ ඇහැරවන්න. කකුල් දෙකත් හිරිවැඩලා තිබ්බේ. ඒ තේජනව හැරවන්න ලෝභකමෙන් කෙල්ල උන්නේ මොහොතක් කොල්ලගේ එකිනෙක පියවෙලා තිබ්බ දිගු දුඹුරු ඇසිපිය දිහාවත් යාන්තමට විවරලා තිබ්බ රතු තෝස දෙතුල දිහත් බලාන. මැඩම් බොස් නිදි නේද? මිනිත්තු ගණනාවක් ගෙවිලා ගියත් කෙල්ල බහින්න අදහසක් නැතුව වගේ උන්න නිසා දෙනුවා නැව්වේ හිමින්. කෙල්ලේ හඬට තිගැස්සිලා කීපේම ඒක තමයි ඇගත් ටිකක් රස්නේ වගේ. කෙල්ල එහෙම කියලා හුස්මක් අතහැරලා තේජනගේ කොපුලක් මෘදුව පිරිමැත්තේ ආදරෙන්. අයියේ. කෙල්ල ඊළඟට පහත් හඬින් කතා කරන ගමන් කොපුලට මෘදුව තට්ටු කරේ තේජන සියුම් කෙඳිරියක් නගද්දී. අයියේ අපි ආවා නැගිටින්නකෝ ඇතුළට ගිහින් නිදාගමු. කොල්ල හිමීට ඇසරී කේශවීගේ මෘදු හඬට. අයියේ නැගිටින්න. තේජන හිමීට ඇස් උසලා කෙල්ල දිහා බැලුවේ තෙහෙට්ටුවෙන්. එහෙම මොහොතක් ඉඳලා ඒ උකුලෙන් මෑත් වුණ කොල්ලා සුරතෙන් කොණ්ඩේ හැදුවේ නිදිබර ඇස් පුංචි කරගෙන. බහිමු. කොල්ල එහෙම කියාගෙන දොර ඇරගෙන බැස්සේ කේශවිත්තේ පසුපසින්ම බහිද්දී. කොල්ල හිමීට කෙටි ගියේ කේශවිත් එක්කම. කොල්ලගේ ශ්වේත වර්ණ කොපුල් අසාමාන්‍ය විදියට රෝස පෑයකට හැරිලා තියෙන හැටි කෙල්ලගේ ඇස්සලට අහුනේ පහසුවෙන්. කොල්ල පාල සෝෆා එකේ ඉඳන් උන්න අනුෂ දිහා නිකමටවත් නොබලා කෙලින්ම උඩට ගියේ කේශවී කිචන් එකට යද්දී. කොල්ල උන්නේ ඉවස ගන්න බැරි හිස කැක්කුමක් එක්ක. කොල්ලට ඕනුනේ තනි වෙන්න. කෙලින්ම රූම් එකට ඇවිත් දොර ඇතුළතින් අගුල දාගත්තේ දොරටම පිට දීලා හේතු වෙලා. මොහොතක් එහෙම ඉඳපු කොල්ලා ඇඳ ගාවට ඇවිදන් ගියේ අතෙන් කොණ්ඩේ හතර ගමන්. දෙපය පැනදි ෂූ දෙකත් පන්නලා දාලා ෂර්ට් එක ගැලෙව්වේ ඒ ශ්වේත වර්ණ පපුව නිරාවරණය කරමින්. එහෙම ඇඳ මතින් උඩුබැලිය අතර වැතුරුන කොල්ලා ලොකු හුස්මක් අතහැරියේ නලල තෙරපගෙන. එතකොට මැහුනේ ටොක් ටොක් හඬින් දොරට තට්ටු කරන හඬක්. කොල්ලට කේන්තියාව ඉබේටම. කවුද? කොල්ලයි හැංගීම පිට කරේ ටිකක් සැරෙන්. අයියේ මම කේෂි. කොල්ලගේ මූණ ඉරියව් විවිම වෙනස් වෙලා ගියේ මෘදු බවක්ගේ මූණ මත සටහන් වෙද්දී. ඉන්න. කොල්ල ඇඳෙන් බැහැලා ගිහින් දොර ඇරියේ උඩුකය නිරුවතින්ම. දොර ගාව උන්න කේශවීට නම් ඒ දසුනින් හුස්ම ගන්නත් අමතක වුණා. කෙල්ලගේ නැහැයට ආමනි බ්‍රෑන්ඩ් පර්ෆියුම් සුවඳ පරදලා පැහැදිලිවම දැනුනේ කොල්ලට ආවේනික දහඩිය සුවඳ. කෙල්ලට එක බැල්මෙන් හීන 1000ක් මවන්නේ හොඳටම ඇති. කේශවී. කොල්ල බැරිම තැන කතා කරේ Tamanව ඇස් දෙකෙන් ගිලින කෙල්ල දිහා බලාගෙන ආයාසයෙන් පාලනය කරගත්ත හිනාව හිත යටම තියාගෙන. කෙල්ල හදිසියෙම මතක් වෙලා වගේ කොල්ල දිහාවට දික් කරේ වතුර වීදුරුවක්. කොල්ල නල්ලත් රැඩි කරගෙන බැලුවේ මොකටද කියලා හිතා ගන්න බැරුව. ගන්නකො මේක. කොල්ල වතුර වීදුරුව ගත්තේ පෙර බැල්මෙන්මයි. ඊළඟට කෙල්ල නිදහස තිබ්බ කොල්ලගේ අනිත් අත අරගෙන ඒ ශ්වේත වර්ණ අල්ල මතින් තිබ්බේ පැරසිටමෝල් පෙති දෙකක්. මේව මොකටද? ඔයාගේ ඔළුව රිදෙනව නේද අයියේ? කම්බුල් දෙකත් රතු වෙලා. ඕක බීලා ටිකක් නිදා ගන්න. මං ඔයාට කන්න කතා කරන්නම්. කොල්ල කේශවිගේ දිහා බැලුවේ වචනෙන් විස්තර කරගන්න බැරි හැඟීමක් පපුව හිරිවට්ටද්දී. සේෂ් ඇරුණම අම්මා අක්කවත් කොල්ල ගැන මෙහෙම හොයලා බලලා නැති තරම්. අක්කගේ ආදරෙත් රුක්ෂාන්ට තිබ්බ ආදරේ ඉස්සරහා බල්ලට ගිහින් තියෙද්දී කොල්ල පුදුමින් කේශවිගේ දිහා බැලුවේ. තෑන්ක්ස්. කොල්ල අපහසුවෙන් කියලා දැම්මේ ඒ කොළවන් දැස් කේශවිගේ වතේම අලවගෙන. කෙල්ලගේ මුවගේ හිනාවක් තැවරුනේ ඉබේම. තෑන්ක්ස් කරන්න එපා අයියේ. මං පිට කෙනෙක් නෙවෙයිනේ. දැන් ඕක බිල නිදා ගන්න ටිකක්. මං වොෂ් දා ගන්න යනවා. මොහොතක්වත් එතන නොරැදී කෙල්ල රූම් එකට ගිහින් දොර වහගන්න තියා කොල්ල බලන් උන්නේ දැස් පවා දිස්න දෙද්දී.
එහෙම ඇතුළට ඇවිත් දොර වහපු කොල්ලා දොරත් ලොක් නොකරම ටැබ්ලට් දෙක බිව්වේ ඇත්තටම අසාමාන්‍ය හිස කැක්කුමකින් පීඩාවට පත් වෙලා වුණ නිසා. එහෙම වීදුරුව පසකින් තියලා කොල්ලා ඇවිත් ඇඳට වැටුනේ දොර ලොක් කරලා. කෙලින්ම ඉස්සරහා බිත්තියේ තිබුණ සේෂ්ගේ ඡායාරූප එකතුව දිහා බලපු කොල්ලා මදහසක් නගාගත්තේ නැහැයට සුපුරුදු ඩීසල් බ්‍රේව් පර්ෆියුම් සුවඳ මෘදුව දැනෙද්දී. රූම් එකට ආව කෙල්ල දුවගෙන ගිහින් ඇඳට පැන්නේ දරා ගන්න බැරි හැඟීම් මහා හුඟක් එක්ක. එහෙම්ම ඇඳේ මෙට්ටේ කෙලවරක් උස්සලා ඒ යට බෑග් එක දාලා හංගලා තිබ්බ කොල්ල ඩියාගේ වෙඩින් එකට ඇඳපු ෂර්ට් එක පිටතට ගත්ත කෙල්ල ඒක මුහුණට ලං කරේ කොල්ලගේ සුවඳ පපුව පිරෙන්නම දැනෙද්දී. එහෙම මොහොතක් ඒ සුවඳ පුදුපු කෙල්ල ෂර්ට් එක පපුවට තුරුල් කරගත්තේ ඇස් දෙකක් පියාන. ඔයා නම් මාව පිස්සෙක් කළා නවතින්නේ මිස්ටර් ඩිම්පල්. කෙල්ල Tamanට මුණ ගත්තේ සතුටින්. වෙලාව උදේ 5:30 විදියට සටහන් වෙද්දී කේශවේ උන්නේ මුළු අල්මාරියෙම තිබ්බ ඇඳුම් දෙපා මුල ගොඩ ගහලා. තවමත් ටවල් එක පිටින් උන්න කෙල්ල යටිතොල හපාගෙන උන්නේ ඇඬෙන එක නවත්ත ගන්න. අඳින්න හරි හමන් ඇඳුමක් නෑනේ දෙයියනේ. කෙල්ලගේ කොපුලක් දිගේ ලොකු කඳුළු බෝලයක් රූරා වැටුනේ හිතට දැනුණ වේදනාවට. අමායාගේ වෙඩින් එකට තව පැය කීපයක්. ඉතින් කෙල්ල තාමත් ටවල් එක පිටින් අල්මාරිය පීරන්නේ අඳින්න එකක් නැතුව. ඇත්තටම කේශවිගේ අතේ 7-5ක්වත් තිබ්බේ නෑ ඇඳුමක් ගන්න. කෙල්ල හිතුවේ තියෙන එකක් අඳින්න. ඒත් ඒ එකක්වත් චර්ච් එකක තියෙන වෙඩින් එකට අඳින්න සුදුසු තත්ත්වෙ තිබ්බේ නෑ. ඉතින් ඒ බෝල ඇස්වලට කඳුළු ආවේ ඉබේටම. එතකොට මැහුනේ දොරට තට්ටු කරන හඬ. කෙල්ලට Taman ඉන්නේ ටවල් එක පිටින් කියන එක පවා අමතක වෙලා උන්නේ හිතේ දුකට. කෙල්ල කඳුළු පිහද ගන්නේ නැතුවම ගිහින් දොර ඇරියේ බෙරි වෙච්ච මූණෙන්. කේශවී බෙරි වෙච්ච මූණෙන්ම ගිහින් දොර ඇරියේ ටවල් එක පිටින්. කෙල්ලට ඒකවත් මතක තිබ්බේ නෑ. දොර ගාව උන්නේ වෙන කවුරුත් නෙවෙයි තේජන. කොල්ල තරමක් ලොකු බෑග් එකක් අතේ තියාගෙන උන්නේ එක අතකින් කොණ්ඩේ හදන ගමන්. ඒත් දොර ඇරපු කේශවී උන්න විදිය දැක්කම කොල්ලගේ මූණ විතරක් නෙවෙයි කන් දෙකත් එක රතු වෙලා ගියේ ඉබේම. සේෂෙක නානාවිද ගෑනු අතර ගැවසුන කොල්ලට කිසි දවසක මේ වගේ හිත ගැසිලා නැතුව ඇති. කෙල්ල නිරුවත් තලලු උරයිස් දිහා කොල්ලගේ ඇස් ගැටුනේ ඉබේටම. ඒ උඩුතොලට ඉහලින් යාන්දමට දාඩියක් දැම්මේ ඒ පිරිමි හිතේ නොසන්සුන් හැඟීම් නිසාමයි. එතන උන්නේ තේජන නොවෙන්න මේ තත්ත්ව ගොඩාක් වෙනස් වෙන්න තිබ්බා. කවදත් ඇඟීම් ඊටාම හොඳ පාලනයකින් හසුරවපු කොල්ලා කේශවීගේ ඉස්සරහා වුණත් ලොකු වෙනසක් තිබ්බේ නෑ. ඒ දෑස්වලට ආවේ සියුම් කේන්තියක්. කේශවී උන්නේ තාමත් බෙරි කරගත්ත මූණෙන්. මොකද කෙල්ලට තවත් වගක් නෑ මොකද ඇඳන් ඉන්නේ කියලා. කෙල්ල ඇස් පුංචි කරලා කොල්ලගෙන් ඇහුවේ ඇයි කියලා. කොල්ල යාන්තමට රතු කරගත්ත ඇස් කෙල්ලගේ මූණ මත රඳවගෙන කතා කරේ කේන්තියෙන්. මේක ඇති ඇඳුම් ලෑස් වෙලා ඉක්මනට එනවා. හරියට පැය එකමාරක් තියෙනවා තමුන්ට. කොල්ල කේශවීගේ දිහා ඔරවගෙන හිසේ සිට පාදාන්තයේ දක්වා කේන්තියේ නොඅඩු බැල්මක් හෙළපු තේජන ඊළඟ මොහොතේ කතා කරේ යන්න ලෑස්ති වෙලා. රූම් එකේ දොර අරිද්දී තමුන් ඇඳන් ඉන්නේ මොකද්ද කියලා සිහි කල්පනාවෙන් ඉන්නවා. ඉඩියට්. කොල්ල එහෙම කියලා කටකොණකට ගත්ත හිනාවක් එක්ක කේශවීව 7-5කට කෑ නොකර ගිහින් රූම් එකේ දොර වහගත්තා. කෙල්ලට ඒ වචන මොලේට යනවා එක්කම බැලුනේ Taman දිහා. මෝඩ කේෂි. හරිනේ. හාය රෙද්දක් ඇඳන් කොහොමද මිස්ටර් ඩිම්පල් ඉස්සරහට යන්නේ? ඉඩියට්. කෙල්ල ශනිකව දොර වහගත්තේ Tamanට බැන බැන. කෙල්ල යථා තත්ත්වයට පත් වුණ ගමන් කරේ බෑග් එක ඇදලා බලපු එක. ඇතුලේ තිබ්බේව දැක්කම කෙල්ලට දැන්නේ දරා ගන්න බැරි හැඟීමක්. ලස්සනයි කියන වචනෙට ගව් ගානක් උඩින් තියන්න පුළුවන් ලා රෝස පැහැද දිග ගවුමක්. ඊටම ගැලපෙන සරල ජුවලරීස් එක්ක හයි හීල්ස් යුගලක් කෙල්ලට පිස්සු වගේ. කෙල්ල මොහොතක් බලලා ඉඳලා ඉක්මනින් සියල්ලම ඇඳලා බැලුවේ හරිම හදිස්සියෙන්. තමන්ගේ මෙෂර්මන්ට් වලටම ගත්තා වගේ ඇඟේ ගානට තිබ්බ හැටි දැක්කම කෙල්ලට පුදුමයි. අම්මෝ ඔයා නම් පර්ෆෙක්ට් මිස්ටර් ඩිම්පල්. ඔයාට බැරි මොනවද දෙයියනේ. මේ වෙනකන් එකම දෙයක් හොයාගන්න බැරි වුණ හැටි. ඔයා මාව පිස්සෙක් කරනවා. කෙල්ල තමන්ටම කියාගත්තේ මූණත් රතු කරගෙන. වෙලාව 9ට මිනිත්තු ගණනක් තියෙද්දී මෘදු පියානෝ සංගීතරාවය දේවස්ථානීය අමුතුම ආදරණීය බවකින් පුරවලා දැම්මා. අල්තාරයේ ඉදිරිපිටම අසුන් වලින් එකක උන්න කේශවී මේ තරම් වෙලා වටපිටාවේ සුදු රෝස, ලිලි සහ ක්‍රිස්ටල් ඩෙකොරේෂන් වල රඳවන් උන්න ඇස් අල්තාරයේ වෙතට දිවන පාත් එකට යොමු කරේ තේජනගේ සුරතේ වැලමිට මත වමත රඳවගෙන හෙමින් පියවර තියමින් ඉදිරියට එන අමායගේ රුව දැකලා
අනික් හැමෝගේ මැස් සුරගණක් වගේ උන්න අමායගාව රැඳෙද්දී කේශවීගේ ඇස් රැඳුනේ කළු බ්ලේසර් එකත් සුදු ෂර්ට් එකත් ඇඳලා අසාමාන්‍ය කඩවසම් බවක් එක්ක හිමින් අමායක ඉදිරියට එන දිස්න දෙන කොළවන් දැස් හිමිකාරයාගේ වතේ. කෙල්ලගේ ඇස්වලට ඒ කොළවන් දැස්වල යාන්තමට රැඳුණු කඳුළු පටලේ පවා අහු වුණා. අමාය එනකන් දිස්න දෙන නිල්වන් දැස්වලින් මග බලාගෙන උන්න සිතේෂ්ගේ මුවග අසාමාන්‍ය සුන්දර මදහසක් ඇදුණ ඉබේම. තේජන අමායව අල්තාරේ ඉදිරියට ඇරලවලා පසකට උනේ පියතුමාට විවාහය කටයුතු කරන්න ඉඩදීලා. අමායාගේ දෑත් සිතේෂ්ගේ දෑස්වල රැඳුනේ පියතුමා ඉදිරිපිටදී. කේශවිගේ අසලට ආව තේජන කෙල්ල ගාවින්ම හිටගත්තේ හිත ඇතුළ වේදනා දෙන අමුතුම රිදුමක් එක්ක. කොල්ලගේ යාන්තමට තෙද තැවිරිලා තිබ්බ ඇස් අමායා සිතේෂුවලගේ මත රැඳිලා තිබ්බා. ඔබ දෙපළ මේ විවාහයට ඇතුළත් වෙන්නේ ස්ව කැමැත්තෙන්ද? ඔව්. ඔබ දෙපළ මේ විවාහය තුළ ලැබෙන දරුවන් සෙනෙහසින් යුක්තව බාරගෙන දැඩි කරන්නේද? ඔව්. ජීවිත කාලය පුරාම ඔබ දෙපළ එකිනෙකාට ප්‍රේම කරන්නේද? ගෞරව කරන්නේද? ඔව්. පියතුමා ඉදිරියේ සිතේෂ් අමායා විවාහයට කැමැත්ත පළ කරන වචන කොල්ලගේ හිතට මහා හුඟක් බරට දැනුනේ. ඇයි කියන්නවත් කොල්ලට තේරුනේ නෑ. හොඳයි. මං කිව්වට පස්සේ මනාල මහත්මයා කියන්න. පියතුමා මෘදු ශාන්ත ස්වරයෙන් කිව්වේ සිතේෂ්ට. සිතේෂ් නේමල් පෙරේරා වන මම සෙනන් අමායා ෆර්නෑන්ඩස් වන ඔබ මෙතෙන් පටන් මගේ ආදරණීය භාර්යාව ලෙස බාර ගන්නා බවටත් වාසනාවත් කල්හිත් අවාසනාවත් කල්හිත් ලෙඩ දුකේදීත් සුව සැපතෙදීත් ඔබට විශ්වාසවන්තව සිටිමි. හදවතින්ම ඔබට ප්‍රේම කරමි. ඔබට ගෞරව කරමි. සිතේෂ් විවාහදී උරුම දීලා අමායාගේ මුදු ඇඟිල්ලේ මංගල මුදුව පැලඳුවේ කොල්ලටත් නොතේරි ලොකු සුසුමක් ගිලිහෙද්දී. තේජනක ළඟම උන්න කේශවිගේ සවනට ඒ සුසුම් හඬ වැටුණ ඉබේටම. කෙල්ල යාන්තම් ටිකක් කොල්ලගේ පැත්තට ලං වෙලා පහතට වැටලා තිබ්බ තේජනගේ වමතේ තමන්ගේ සුරත පටලව ගත්තේ කොල්ල කේශවගේ ඇතැඟිලි තද කරලා අල්ලගද්දී. දැන් මනමාල මහත්මිය මං කිව්වට පස්සේ කියන්න. සෙනන් අමායා ෆර්නෑන්ඩස් වන මම සිතේෂ් නේමල් පෙරේරා වන ඔබ මෙතෙන් පටන් මාගේ ආදරණීය ස්වාමි පුරුෂයා ලෙස බාර ගන්නා බවටත් වාසනාවත් කල්හිත් අවාසනාවත් කල්හිත් ලෙඩ දුකේදීත් සුව සැපතෙදීත් ඔබට විශ්වාසවන්තව සිටිමි. ඔබට හදවතින්ම ප්‍රේම කරමි. ඔබට ගෞරව කරමි. අමායා සිතේෂ්ගේ මුදුගිල්ලේ මංගල මුදුව පළඳලා මුහුණු ආවරණය කරලා තිබ්බ වේල් එකත් ඉවත් කරලා අමායාගේ දෙතල මත කෙටි සිපුමක් තිබ්බේ හැමෝම නවයුලට ආශිර්වාද කරද්දී. කෙල්ලගේ ඇස්වලට තේජන හැමෝටම රහසේ හිමීට කඳුලක් පිසදාන හැටි අහු වුණා. රෙජිස්ට්‍රේෂන් එක අවසන් වෙලා මනාලුවල එන්න කලින් තේජන කේශවී දෙන්න හෝටල් එකට ආවේ සේරම ඇරේන්ජ් කරලා තියෙනවද බලන්න. හිතුව විදිහටත් වඩා හොඳට හැමදේම තියෙන හැටි දැක්කම කොල්ලගේ හිත පිරීලා ගියේ ඉබේම. වස්තු උඹ හීන දැකපු හැමදේම ඒ විදිහටම තියෙනවා. ඒ නිසා මනමාලය මාරුණ එක ගැන අමතක කරපන් වස්තු. සෙනන් ඔබ හීන දැක්කටත් වඩා සතුටින්. කොල්ල තමන්ටව මූණ ගත්තේ සුරතේ ඇඟිලි ඉසෙට් පෙන්ඩන්ට් එකේ දවටමින්. පැය කීපයක සොඳුරු සාදේ ගෙවිලා ගියේ ජෝඩුව පිටත් වෙන වෙලාව ලං කරලා. තේජන ළඟට ආව අමායත් සිතේෂ් දෙන්න දෙවරක් නොහිතම කොල්ලගේ දෙපා වැන්දේ බලාගෙන උන හැමෝගෙම ඇස්වලට කඳුළු පුරවලා. කොල්ල දෙන්නගේ මුර ඉස්සලින් අල්ලලා නැගිට්ටව ගත්තේ ඒ කොළවන් දැස්වල නලියන කඳුළු හංග ගන්න අසාර්ථක උත්සාහයක යෙදමින් හැරුණේ සිතේෂ් දිහාවට. කොල්ල අතේ තිබ්බ ගිෆ්ට් බොක්ස් එක අරන් සිතේෂ්ගේ අතේ තිබ්බේ ඇස්වලින් ඇරලා බලන්න කියන ගමන්. සිතේෂ් වගේම අමායත් සිතේෂ්ගේ පවුලේ අයත් බලන් ඉද්දී කොල්ල ඒක ඇරියේ පුදුමෙන්. ඇතුළේ තිබ්බේ නවුන අවුඩි මෝටර් රථයක යතුරකුත් හනිමූන් ටුවර් එකකට ඔසීවලට ටිකට් දෙකුත් ජායල ෆැක්ටරි එකේ මැනේජර් පෝස්ට් එක සිතේෂ්ට පවරපු ලෙටර් එකත්. සිතේෂ්ගේ නිල්වන් දැස්වලට කඳුළු නැගුණේ ඉබේටම. අනේ අයියේ මේ තරම් දේවල්? සිතේෂ් කිව්වේ බිදුණු හඬින්. ඒත් තේජනගේ මුවග රැඳුනේ මදහසක්. මල්ලි මම මේ උඹට අරන් යන්න දෙන්නේ අවුරුදු 2කමාරක් තිස්සේ මං ඇස් එක වගේ රැකපු මගේ නංගි. උඹේ ජීවිතේ දෙවෙනියට දාලා මගේ කෙල්ලගේ මූණේ හිනාව හිතේ සතුට රැකපන් කොල්ලෝ. මට ඕනේ එච්චරයි. මගේ පපුවේ හුස්ම ටික උන සෙනන්ගේ අයියාගේ හීනේ එච්චරයි. තේජන කිව්වේ පපුවට අතක් තියාගෙන අමායා ටික ගැහුණු ඉබේටම. ඒ ගැන සැකයක් තියාගන්න එපා රත්තරන් අයියේ. මං සෙනන සතුටින් තියන්නම්. අයියා ප්‍රාර්ථනා කරන විදිහටම. තේජන සිතේෂ හක් කරේ කේශවිගේ කෝපුල් දිගේ කඳුළු බේරෙද්දී. මනමාල ජෝඩුව පිට වුණාට පස්සේ ඩීජේ එකත් එක්ක පාටි එක සෙට් උනේ ඇල්කොහොල් ගත්ත හැටමයි. සේරමල ඩීජේ එකට ඩාන්ස් කරද්දී කොල්ල උන්නේ කේශවී එක්ක කෙළවරේ ටේබල් එකකට වෙලා ෂැම්පේන් තොල ගාමින්.
උදේ ඇඳන් වුණු සුදු ෂර්ට් එකෙන් බ්‍රවුන් ඇන් බ්ලැක් මික්ස් ෂර්ට් එකකටත් බ්ලැක් ලෝන් කෝට් එකකටත් කොල්ල මාරු වෙලා හිටියේ ඒ කඩවසම්රුව තවත් දිස්න දෙද්දී. කේශවගේ මුළු හිතම තේජනගේ ගැන තිබ්බ පැහැදීම 100,000 ගුණයකින් ඉහළ නංවගෙන උන්නේ දවස තිස්සෙම කොල්ලගේ දැක අසාමාන්‍ය ගෞරවනීය ගතිගුණ නිසා. ඒත් දවස තිස්සෙම කේශවී එක්ක තේජන ගැවසෙන හැටි ඉරිසියාවෙන් පුපුර බලන් උන්න ටියා තේජනත් කේශවීත් උන්න ටේබල් එක ගාවට ආවේ ඩල්සිගේ කූරු ගෑම නිසා. ටියා එනව දැක්කම තේජනගේ වගේම කේශවගේ මූණ රතු වෙලා ගියේ ඉබේම. ඩාලින් අනේ ඔයා මොකද අප්සෙට් මූඩ්? යමුකෝ ඩාන්ස් කරන්න. ප්ලීස් තේජන අයියා යමුකෝ. ටියා I'm so tired. වෙන පාර්ට්නර් කෙනෙක් හොයාගන්න. කොල්ල හිතේ කේන්ති අපහසුවෙන් පාලනය කරගෙන කිව්වේ සංසුන් හඬින්. අයියෝ මොකද්ද ඩාලින්? ටියා එක්ක ඩාන්ස් කරන්න යන්න. ආන්ටිනේ කියන්නේ. කොල්ලට කර කියාගන්න දෙයක් නැති උනේ ඩල්සි මහ සද්දෙට එහෙම කියාගෙන ආව නිසා. මෙතන ඕකට නෑ බෑ කියලා මේ වැසිකිලි කටවල් දෙක අවුස ගන්නවට වඩා ඩාන්ස් කරන්න යන්නේක නුවණට හුරු බව තේරුණ නිසා කොල්ල කේශවිට එක්ස්කියුස් කරලා ටියා එක්ක ගිහ අපුලෙන්. ටික වෙලාවක් ඩාන්ස් කරද්දී කොල්ලට වැඩේ තිත්තම උනේ ටියා අනවශ්‍ය විදිහට තමන්ගේ ඇඟේ වෙලෙන බව හොඳටම තේරුණ නිසා. අපහසුවෙන් ඉවසගෙන හිටියත් කොල්ලගේ ඉවසීමේ සීමාව පැන්නේ ටියා කරපු දෙයින්. ටියා කොල්ලගේ සිරුරට තමන්ගේ සිරුර අනවශ්‍ය විදිහට තෙරපගෙන තුරුල් වෙලා එක පාරම එහෙම්ම කොල්ලගේ ලිප්ස් කිස් කරා. ඒත් එක්කම ඒ තරම් වෙලා ඉවසගෙන හිටපු ආවේගය පුපුරලා ගියපු කොල්ලා ටියාව තල්ලු කර එකවරම. ටියා බිමන වැටි බේරුනේ නූලෙන්. ටියා බය වෙලා බලාගෙන හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන. What's wrong with you darling? Nothing. Excuse me. කොල්ල ෂණිකව ඩාන්සින් ෆ්ලෝ එකේ නිවත් වෙලා වොෂ්රූම් එක පැත්තට ගියේ කේන්තියේ දැවෙන රතු වුණ ඇස් වලින්. එහෙම සින්ක් එකේ ටැප් එක කරපු කොල්ලා ටිෂු මිටියකුත් ඇදලා අරන් හොගාලා ලිප්ස් හොදන්න ගත්තේ හැම යද්දී. සෑහෙන්න වතාවක් හොදලා පිහලා කොහොමත් රෝස පාටට හුරු දෙතොල් රතු වෙලා ගිහින් තිබ්බා. ඒත් කේන්තිය නම් බින්දුවක් අඩු වෙලා තිබ්බේ නෑ. Shit. How could this bitch? Shit. Disgusting. කොල්ල ආයෙත් ලිප්ස් හේදුවේ කේන්තියෙන්. තමන්ගේ පළමු දෙතොල් හාදුව ඒ වගේ පහත් පිළිකුල් සහගත ආශීල ගෑණියෙක්ගෙන් ලැබුණු එකට කොල්ලා උන්නේ ඉවසා දරා ගන්න බැරි කේන්තියෙන්. ෂිට් මේක නන් ඩියාට එහා මල හෝන්තුව ෂික් මූඩ් එකත් කෑවා. කොල්ලා කේන්තියෙන්ම ටිෂු ටික ගුලි කරලා ඩස්බින් දාලා එළියට ආවේ පාටි එකේ වැඩ ටික බලන්න ඕන නිසා. කොල්ලා රිසෙප්ෂනිස්ට් කතා කරේ එන්ට්‍රන්ස් එක ගාවට ඇවිත්. Excuse me? Yes, can I help you sir? Yeah. Can I talk to your manager? Sure. Wait a minute, sir. කොල්ල බලාගෙන හිටියේ නොයිවසෙල්ලෙන්. රිසෙප්ෂනිස්ට් කෝල් එක අතරේ කොල්ලගේ දිහාවට හැරුණු ඉක්මනින්. Can I know your name, sir? Sure. I am Nihas Tejana Lankeshwara. රිසෙප්ෂනිස්ට් ආයෙම කෝල් එකට හෑන්ග් වුණා. කොල්ලට ගෙවන තප්පරෙත් දැනුනේ මහා ලොකු වෙලාවක් වගේ. කෝල් එක එන් කරපු රිසෙප්ෂනිස්ට් කොල්ලගේ දිහාවට හැරුණේ දත් 32ම දාලා. සර් මැනේජර් ඉක්මනට එයි. සර් සීට් එකෙන් මිනිත්තුවක් ඉන්න. කොල්ල නිහඬවම ගිහින් ඉඳගත්තේ අපහසුවෙන් පාලනය කරගත්ත නොරිසුම් සහගත හැඟීම් එක්ක. මිනිත්තුවක් වගේ යද්දී ආවේ තරමක් උසින් අඩු මැදි වයස පිරිමියෙක්. සර් මිස්ටර් දිසානායක. සර් මාව හෙව්වේ මට පොඩි හෙල්ප් එකක් ඕන. කියන්න සර්. මං ඉල්ලපු වෙලාවට පැයකට කලින් මං හෝල් එක රිටර්න් කරන්න බැලුවේ. මට පේමන්ට්ස් ආපහු ඕන නැහැ. පුළුවන් ඉක්මනින් හොට් කොකෝ ඩ්‍රින්ක් එක ඔෆර් කරනවා නම් ලොකු දෙයක්. සර් මොකක් හරි අවුලක්ද? නෑ මිස්ටර් මට ටිකක් සනීප මදි. ඒකයි. හරි සර් අපි ඒක මැනේජ් කරන්නම්. කොළ මැනේජර්ට තෑන්ක්ස් කරලා ආවේ හෝල් එකට. එද්දිත් බහුතර පොෂ් නෑයෝ පමණ ඉක්මවල ඇල්කොහොල් අරන් උන්නේ. කොල්ලගේ ඇසෙව්වේ කේශවීව. ඒත් කෙල්ල පේන නැති තැන කොල්ලගේ හිතට දැනුනේ නොසන්සුන් බවක්. පාටි එකෙන් වෙලා දෙතුන් දෙනා යන්නත් ගත්තා. ඒත් කේශවී පේන්නේ නෑ. කොල්ලගේ හිතට ඒකට නම් සෑහෙන්න අවුල් ගියා. කොල්ල වටපිට බලනව දැක්ක නාලකගේ කොල්ලෙක් ෂේප් එකේ කොල්ලා ගාවට ආවේ අඩියට දෙකට. බොස් අර චූටි මැඩම්මද හොයන්නේ? ඔවුන කොල්ලෝ. මැඩම් හොටෙල් බාර් සයිඩ් එකට යනවා මං දැක්කා. ඒ වචන ටික ඇහුණ පමාවට කොල්ලගේ පපුව පත්තු වෙලා ගියේ ඉබේම. ඇයි දෙයනේ මේක එංගලන්තේ නෙවෙයි ලංකාවනේ. කොල්ල ෂණිකව දුවන්න ගත්තේ හොටෙල් එකේ බාර් එක පැත්තට. යද්දිත් කෙල්ල මහා සද්දෙට hina වෙවි කොල්ල දෙතුන් දෙනෙක් එක්ක ටේබල් එකේ ඉඳන් ඩ්‍රින්ක්ස් ගන්නවා. කොල්ලගේ කේන්තිය උපරිමයට නැග්ගේ ඒ දසුනෙන්. අඩියට දෙකට එතෙන්ට ගියපු කොල්ලා ටේබල් එක ගාව නතර වුණේ යකා නැගලා. කේශවි එනවා යන්න.
කොල්ල කේන්තිය තැවරුණ හඬින් කතා කරේ කෙල්ල මුවට ලං කරපු මත්පැන් වීදුරුව උදුලලා අරන් ටේබල් එක මතින් සද්දෙට තියලා. කේශවි ගාව උන්න අනික් කොල්ල තුන්දෙනා තේජන දිහා බැලුවේ අමුතු විදිහට. කේශවි එනවා යන්න. කොල්ල ඒ වගක් එයා නොකර කේශවිගේ උරහිසෙන් අල්ලලා නැගිට්ටෙව්වේ කේශවි කටත් බෙරි කරගද්දී. Just leave me alone, Mr. Dimple. කෙල්ල ඇදලා පැදලා කිව්වේ කොල්ලගේ සුටිදෙන් විදින්න දඟලන ගමන්. ඒ වචන ඇහෙනවා එක්කම අනික් කොල්ලෝ ටික නැගිට්ට ඉබේම. "හේ මිස්ටර්, මේ නාංගි කැමති නෑනේ යන්න. ඔහේ පාඩුව කැපුණොත් තමයි හොඳ." තේජන උරහිසෙන් අතක් තියලා අර කොල්ලෙක් කීවම කොල්ල බැලුවේ දැවිලා අලු වෙලා යන බැල්මක්. "මිස්ටර්, this is none of your business, okay?" කොල්ල පාලනය කරගත්ත කේන්තියෙන් කියලා දැම්මේ කේශවිගේ අත තදින් අල්ලගෙන තමන් ළඟට අදලා ගන්න ගමන්. "දැන් මෙයා අපේ බිස්නස් එකක් තමා මිනිහෝ. ඒ අපිත් එක්ක ක්ලබ් යන්න ප්‍රොමිස් වුණා. මෙතන වාත වෙන්නේ තමුසේ. පාඩුවේ ඵලයන් කෙල්ලට ඉන්න දීලා." ඒ වචන එක කොල්ල කේශවිගේ දිහා බැලුවේ ගිනි පිටවන ඇස් වලින්. "තමුසේ, කේෂි, දැන් යමන් මම පස්සේ බලා ගන්නම්. වරෙන් යන්න." තවත් කොල්ලගේ සුරිතෙන් මිදෙන්න දඟලන කේශවිගේ අතෙන් ඇදගෙන බාර් එකෙන් එළියට යන්න ගිය කොල්ලට කේශවිගේ එක්ක බීපු සෙට් එක ගහන්න පනිද්දිම නාලගේ කොල්ලෙක් ආවේ එතෙන්ට. හේ පැත්තකට වෙයව්. මෙතන උඹලට ගනුදෙනුවක් නැහැ. වෙන කාව හරි හොයා ගනියව්." දෙනුවන් ඉනේ තිබ්බ පිස්ටල් එක දික් කරලා කිව්වම සිංහයෝ වගේ පැනගෙන ආවේ උන් හෙමීට ලිස්සලා ගියේ පාඩුවේ. "බොස්, ඔහොම යමු ජිප් එකට." කොල්ල කේශවිගේ අතින් නැදන් යන්න ගත්තේ කේන්තියෙන් පුපුර. කෙල්ල නම් නොනවත්වාම විකාර දොඩවන්න අරන් උන්නේ. ඒත් එකපාරම කෙල්ල කරපු දෙයට නම් තේජනට තරු විසික්කුණා.